සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. මවකට ආපු ගැටලුවක් සම්බන්ධව තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන ස්වාමින් වහන්සේ. මියගිය දෙමව්පියන්ගේ ඡායාරූප එහෙම නැත්නම් ෆොටෝ එහෙම නැත්නම් පින්තූර ළඟ තබා ගැනීම සුදුසුද නැද්ද යන්න ධර්මානුකූලව අප සියලු දෙනා වෙනුවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි අයියා. මේක ඉතින් අර ධර්මානුකූලව පහදාන දෙන්න කිව්වට ධර්මානුකූලවට කන්නේ සමාජයේ තියෙන අහිංසක ප්‍රශ්නයක්. ඉතින් ඔයාලගෙන් අහුව නිසා මම දන්නේ ඉදිරි කියන්න. ඉතින් අම්මා තාත්තගේ ෆොටෝ තම තමන් ගහගන්න නැත්නම් කවුරු ගහගන්නද? එතකොට සමහර කට්ටිය කියනවා මැරිච්ච කට්ටියගේ ෆොටෝ ගහන්න හොඳ නැහැ. ඒක නිකන් නරක දෙයක් කියලා. ඒතර ඉන්නකම් අම්මා තාත්තා හොඳයි, මරුණට පස්සේ නරකයි වගේ කන්නේ. එහෙම නැහැ. තමන්ගේ අම්මගේ තාත්තගේ ෆොටෝ තමන් ඉතින් කැමති නම් ඒක කරගන්න පුළුවන්. ඉතින් පින්වත් අම්මා තම තමන්ගේ අම්මගේ තාත්තගේ ඉතින් ෆොටෝ එකක් ගහගෙන බිත්තිය තියාගෙන එක ප්‍රශ්නයක් නැහැ. මොකද මම දැක්කලා තියෙන අපේ සීයා ඒ සීයාගේ අම්මාගේ තාත්තගේ ෆොටෝ එක නැත්තම් ඒ පින්තූරේ තමා බිත්තිය ගහලා තිබ්බේ. එතකොට ඒ සීයා කොහේ හරි ගමනක් යනකොට තමන්ගේ අම්මයි තාත්තට වන්දනා කරනවා කියන අදහසින් වැඳලා මේ යනවා. එතකොට ඒ අම්මට පුළුවන් නම් අනේ මේ මගේ අම්මා නැත්තම් මේ මගේ තාත්තා කියලා උදේ හවස වඳින්න ඒත් ඉතින් අම්මයිට තාත්තට වැඳහා සමාන ගෞරවයක් ලැබෙනවා. ඒ වගේම ඒකෙන් ඉතින් අර හොඳයි. ඉතින් අම්මට තාත්තට වැඳීමේ කරේ. හැබැයි මෙන්න මෙහෙම වුණොත් ඒක ගැලපෙන්නේ අනේ අපේ අම්මයි තාත්තා නැති වුණා කිය අඬ ඒ දේ දිහා බල බල ඉන්න එක ඒක අර දුකටපත් වෙනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. තව එකක් හොඳයි. දැන් පරම්පරාවක දැන් සමහර ඉස්සර බලව් වගේ නැත්නම් පරණ තැන්වල මම දැකලා තිනවා මේ කියන්නේ පරම්පරාවෙම ෆොටෝ ගහලා තිනවා ඒ ගෙදර. එතන මෙන්න මේවා දැක්කට පස්සේ අපිට මෙන්න මෙහෙම එකක් හිතන්න පුළුවන්. අපේ මුත්තත් නැල්ල, අත්තත් නැල්ල, කිත්තත් නැල්ල, කිරිකිත්තත් මැරිලා, 100ක් මැරිලා, නත්තත් නැල්ල, 50ක් මැරිලා. මේ හැමෝම මැරිලා. එහෙනම් මටත් මරණය උරුම වෙනවා. මගේ ෆොටෝ එකක් කවදා හරි මේ බිත්තියේ වදී. එහෙනම් ඊට කලින් මම අප්‍රමාදීව ධර්මයේ පුරුදු කරගන්නවා කියලා ඒ මියගිය ඥාතින්ගේ ෆොටෝ දැකලා අපිට අප්‍රමාදයේ පිණිස උපකාර වෙන්න පුළුවන්. ඉතින් සරලව කියනවා නම් ඉතින් තම තමන්ගේ අම්මගේ ෆොටෝ එක තම තමන් ගහගන්න. ඉතින් ඒක හොඳයිනේ. ඉතින් නැති වුණත් ඒ අපේ අම්මා, ඒ අපේ තාත්තා කියලා සිහි කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා ඕවා අමුණුස්සයෝ මැරිලා අරකද මේක. ඉතින් මේ මිනිස්සුන්ට ගහගන්න එපා කියන්න. තමන්ගේ අම්මගේ ෆොටෝ එක තමන් ඒ විදිහට ගහලා වන්දනා කරන්න. ඒ විදිහට දේවල් කරන්න. ඉතින් තෙරුවන් සරණයි.